මෙහි තියෙන ඊස්ට් ඒෂියන් ෂොප් එකකින් අපි නූඩල්ස් දෙකක් ගත්තා. ෆස්ට් ටයිම් තමයි try කරන්නේ වෙන වැඩකට අපි ගියේ. අතන මොකද්ද බොට්ලි වල තියෙන පෝස්ට් ඔෆිස් එකේ. ඇතුලේ කෝප් එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ දෙක ගත්තේ. try කරන්න හිතුණා. බලමු මොනවද තියෙන්නේ කියලා. wow look nice. රස කොහොමද කියලා දෙන්නම් රිවිව් එක. අපි දැන් කෑම එක කොහොමද කියලා බලන්න යන්නේ. වර්ග දෙකකින් දෙකක් ගත්තේ. මේකේ නම මොකද්ද? නම මතක නැහැ. මේක හොන්කොං නූඩල් එක. අර චූටි නූඩල් එක මේ. ඒක ලස්සන තියෙනවා. අපි කාලා බලමු. මේක ප්‍රෝන් පට්ටායි කියලා. ඒක පවුන් 11.99ක් වුණා. ඒකේ ප්‍රෝන්ස් දාලා තිනවා. මේක චිකන්. බලමු රස කොහොමද කියලා. හරියට මේ දෙකේම නම් දෙක අපි දාන්න. ඉස්සල්ලාම අයින් කරගෙන කාලා බලමු. චිකන්. මේක චිකන් එක නේද? වාගේ චිකන් එක. තියෙන පෝෂන් එක හොඳයි. හොඳට තියෙනවා වගේ එයා දැක්කනේ අපි වීඩියෝ කරනවා කියලා. ඊට පස්සේ මේ ලස්සන මේක දුන්නා. ඒ වෙලාවේ මට හැබැයි කෑම එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. චිකන් එක දාලා තියෙනවා. ලස්සනට ප්‍රසන්ටේෂන් එකත් හොඳයි නේ. මේ රස කොහොමද දන්නේ? එයා ඇහුවා අපෙන් ස්පයිසි ඕනද කියලා. අපි ටිකක් කිව්වා. ඉතින් අපි දැක්කහම එයාලා දන්නවා කොහොමද අපි ස්පයිසි කන අයනේ ඉතින්. ඉන්දියන් හරි ශ්‍රී ලංකන් හරි කියලා හිතන්න ඇතිනේ කොහොමද? ඒ යාලා ඊස්ට් ඒෂියන් නේ. ඉතින් මං හිතනවා සර දාන්න ඇති කියලා. මේ කාලා බලමු ඉස්සෙල්ලා. ඒක නිකන් බොක්ස් එකේ අපිට හිතුවට පෝෂන් එක පොඩි වගේ කියලා. පොඩි නෑ. ඉතින් දැන් මේ දෙන්නට පොඩ්ඩක් දාගෙන බලුවේ. ඒක සාරයි. සාරයි හොඳයි චිකන් එක. රස. හොඳ සරදාලා දිනා. චිකන් කෑලි දාලා තියෙන හොඳට. මේ ලොකුල චිකන් තියෙනවා. ඒක රසයි. ඒක රෙඩ් කරන්න පුළුවන්. මේක ගත්තේ අපි මෙතන බොට්ලි වල පෝස්ට් ඔෆිස් එක තියෙනවා. ඒ පෝස්ට් ඔෆිස් එක තියෙන්නේ කෝප් එක ඇතුලේ. එතනම අපි පෝස්ට් ඔෆිස් එකේ වැඩකට ගියපු වෙලාවේ අපිට අර සුවඳෙන් මං කිව්වා මේ මං කිව්වා පොඩක් බලමු try කරලා කියලා. අර සුවඳෙනවනේ වෙන වැඩකට ගියේ වුණාට. මේක නම් රසයි. ලස් හොඳ ඒලවලු කෑලි දාන්න බලන්න. ඒකත් කාලා බලන්න. මොකද? හොඳයි. ආයෙක දාගෙන ඉන්න ඉස්සෙල්ලා බලන්න. හොඳයි. ඔය දාගෙන ඉන්න. ඕකේ. මේක ප්‍රෝන්ස්. මං කිව්වා දෙකම ප්‍රෝන්ස් ගමු කියලා. මං ප්‍රෝන්ස් කන්න ආසයි. මෙයා කිව්වා එකක් ප්‍රෝන් ගමු අනිත් එක චිකන් නම් අපි ටෙස්ට් කරලා බලමු කියලා. ඒක නා නූඩල් එක ලොකුයි. මං කොහොමද අර නූඩල් චූටි හීනි දිගේකට කැමති. මේක පත්තායි නේද? ඒක මේ වගේ බලමු මේක. look nice. මේ ජම්බෝ ප්‍රෝන්ස් දාලා තියෙනවා. හැටුණා එක. ප්‍රෝන් ගත්තද? ප්‍රෝන් ගන්න. ගොඩයි. ඒකේ පෝෂන් එක ගොඩයි. මේක හොඳයි. ඒක ෆ්ලේවර්ෆුල් වගේ නේ. ගොඩක් කරේ. ඒකේ කීක ගොඩක් දැම දැක්කා. ඔන්න රසයි දෙක. ඒ කන්න තමයි අමාරුනේ. ප්‍රෝන් එක හොඳයි. මේකට වඩා මේ ගොඩ රසයි. මොකද ගොඩක් අර එයාලා ගොඩක් නූඩල් වල රස ගන්නේ එක ඔය සෝස් දාලානේ. සෝයා සෝස් අරම්මන අපි එතන ඉද්දි ලයිව් කිචන් එකේ නේ හැදුවේ. දැක්ක හදන විදිය පිරිසිදුයි. කිරිම කෙනෙක් හැදුවේ රසයි. මේක so good. ඔය ඉස්ස කාලා බලන්නේ නැද්ද? සත්‍ය. රසයි එක. හොඳයි. ඔව්. අපි සාමාන්‍ය ගෙදර ඇවිල්ලා ඉස්සරහම ටී එක බොන එක කරන්නේ. එනනම් මේක අර උණුවෙන් තියෙන හින්දා මං කිව්වා ඉස්සෙල්ලා මේක අපි කාලා බලමු කියලා. මේකත් හොඳයි. මේක චූටි වර්ග දෙකක් රස දෙකක්. මේ ගොඩක් රසයි. අර ෆ්ලේවර්ස් හොඳට මිශ්‍ර වෙලා තියෙනවා. මේකත් රසයි සරයි මේක. අපේ ඔය ඉන්දියන් හරි ශ්‍රී ලංකන් ෆුඩ් ගන්න ආස
එංගලන්ඩ් වල ඉන්න UK වල ඉන්න මේ ඔක්ස්ෆර්ඩ් අවට ඉන්නවා නම් ඔයාලට මෙතන try කරන්න පුළුවන්. අපිට ඔක්කොටම ගියේ මේ දෙකට 21.98. නේ බිලක් 21.98 ගියේ. ඒ ගානට අවුලක් නෑ. because කාලා කන්ටිනියු කරන්නේ. ඔව්නේ. මේක ඔක්කොම කන්න බෑ දැන්. මේ ටී එකකුත් මන ඕනේනේ. එහෙනම් ඔයාලා try කරලා බලන්න මේ වගේ food reviews ඒවට කැමතිද? අපේ daily vlog වලටද කැමති? මොකටද කැමති කියලා කමෙන්ට් එකක් දාන්න. bye bye.